හායි නංගිලා මල්ලා මගේ YouTube channel එකට ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම මූලාශ්‍ර පාඩමේ short note හෙවත් කෙටි සටහන් හෙවත් MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන කෙටි ප්‍රශ්න සහ උත්තර තමයි short note වශයෙන් මම අද සාකච්ඡා කරන්නේ. කෙටි ප්‍රශ්න සහ උත්තර මූලාශ්‍ර පාඩමේ. පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන ලබන ප්‍රධාන මූලාශ්‍ර දෙක සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන ප්‍රධානතම මූලාශ්‍රය වශයෙන් හඳුන්වන්නේ සාහිත්‍ය මූලාශ්‍ර. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන ලබන විශ්වාසනීය මූලාශ්‍රය කියලා හඳුන්වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ශ්‍රී ලංකාවේ පැවැත්ම වංශ කතා කුමක්ද? දීපවංශය. දීපවංශය රචනා කළේ කුමන ශත වර්ෂයේද? ක්‍රිස්තු වර්ෂ 4ත් 5ත් අතර වර්ෂවල. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වංශ කතාව මහා වංශය. දීපවංශය හා මහා වංශයේ තොරතුරු කුමන රාජ්‍ය කාලය දක්වාද පැවැතුණේ? මහසෙන් රාජ සමය දක්වා. මහා වංශය රචනා කළේ දික්සද පිරිවෙනෙහි මහා නාම හිමි. මහා වංශය රචනා කරපු යුගය ක්‍රිස්තු වර්ෂ 5ත් 6ත් අතර ශත වර්ෂ වෙනවා. මහා වංශය රචනා කළේ කුමන රාජ්‍ය කාලයේ? ධාතුසේන රජතුමාගේ කාලේ. මහා වංශයේ කුමන විහාරික කතාවද? මහා විහාරික. ඒ වගේම මහා වංශය රචනා කළ මහා නාම හිමි කුමන විහාරයට අයත්ද? මහා විහාරීය. ඒ වගේම මහා වංශය රචනා කර මහා නාම හිමි කුමන පිරිවෙනෙහි පිරිවෙනාධිපතිද? දීඝසන්ද පිරිවෙන හෙවත් දික්සද පිරිවෙන. චූල වංශයේ මූල් කොටස රචනා කර කතුවරයා ධම්මකිත්ති හිමි. මහා වංශ ටීකාව රචනා කරේ මහා නාම හිමි. සමන්තපාසාදිකාව රචනා කළේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි. අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණියේ කුමන රාජ සමයේද? මහානාම රාජ සමයේ. අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි ලංකාවට වැඩ වාසය කළ කුමන විහාරයේද? මහා විහාරය. මහා බෝධිවංශය රචනා කළේ කවුද? විල්ගම්මුල සංඝරාජ හිමි. සිංහල බෝධිවංශය රචනා කළ යුගය කුමක්ද? කුරුණෑගල යුගය. බෝධිවංශය තුළ විස්තර වන්නේ කුමක් පිළිබඳවද? ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධිය පිළිබඳව. දාඨා වංශය රචනා වූයේ කුමන රාජ්‍ය කාලයේද? ලීලාවතී රැජින. ඒ වගේම දාඨා වංශය තුළ විස්තර වන්නේ කුමක් පිළිබඳව? දළදා වහන්සේ පිළිබඳව. දළදා වහන්සේ ලංකාව රැගෙන ආවේ කවුරුන්ද? හේමමාලා හා දන්ත කුමරු. පූජාවලි රචනා කළේ මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමියන්. නිකාය සංග්‍රහ රචනා කළේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හිමියන්. නිකාය සංග්‍රහය රචනා වූයේ ගම්පල යුගයේ. නිකාය සංග්‍රහය රචනා කළේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හාමුදුරුවන්. අස්ගිරි තල්පද රචනා කළේ නවින්ද ධම්මදාස හිමි. ජනාකීර්ණය රචනා කළේ කුමාරදාස රජු. නිකාය සංග්‍රහ රචනා කළේ ගම්පල යුගයේ. අස්ගිරි තල්පද රචනා කළේ නවින්ද ධම්මදාස හිමි. ජනකීර්ණය රචනා කළේ කුමාරදාස රජු. සාරාර්ථ සංග්‍රහය රචනා කළේ බුද්ධදාස රජු. සද්ධර්ම ලංකාවේ රචනා කළේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හිමි. පාරමී මහා ශතකය රචනා කළේ සීලවන්ත ධම්මකිත්ති හිමි. සරජෝතිමාලේ රචනා කළේ තේනුවර පෙරුමාල්. දාඨා වංශය රචනා කළේ රාජගුරු ධම්මකීර්ති හිමි. සද්ධර්ම රත්නාකාරය රචනා කළේ ධම්මදින්න වීලකිත්ති හිමි. සිදත් සගරාව රචනා කරේ වේදේව හිමි. රසවාහිනිය වේදේ හිමි. සමන්තකූට වනනාව වේදේ හිමි. සද්ධර්ම රත්නාවලිය ධම්මසේන හිමි. කෞසිලමිනි රචනා කර දෙවන පරාක්‍රම බාහුරතුමා. ලෝවට සකරා වීදාගම මෛත්‍රී හාමුදුරුව. බුත්සන රචනා කරේ විද්‍යා චක්‍රවර්තී පඩිවරයා. බුදුගුණ අලංකාර රචනා කරේ වීදාගම මෛත්‍රී හිමි. අමාවතුරු කෘතිය රචනා කරේ ගුල්ලුගෝමි හිමි. ලංකාවේ ප්‍රථම මහා කාව්‍ය රචනා කළේ කෞසිලමින. ප්‍රථම මහා කාව්‍ය වශයෙන් හඳුන්වන්නේ කෞසිලමින. දළදා සිරිත රචනා කළේ දේවරද පසගිනාවන්. අනාගත වංශය රචනා කරේ පිල්ගම්මුල සංඝරාජ හිමි. සැල්ලිහිණි සංදේශය රචනා කරේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. කුත්තිර කාව්‍ය රචනා කරේ වැත්තෑවේ හිමි. කාව්‍යශේඛය රචනා කරේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. ෂඩ්භාෂා පරමේශ්වර යනු තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. කෝකිල සංදේශය රචනා කරේ ඉරුගල් තිලක හිමි. යාල්පාන වෛපවමාලය කෘතිය රචනා කරේ මයිල්වාක්නපූර් අලවර් කියන පුද්ගලයා. මයිල්වාක්නපූර්
නා අලවුර්. දම්පි අටුවා ගැටපදයේ පස්වන කාශ්‍යප රජතුමා විසින් සියබස් දකර 4 වන සේන රජතුමා සූපවංශය වාතිස්සර හිමි ජජ්මදු කෘතිය බුද්ධ ප්‍රිය හිමි දේව කාමනේනු අනෝමදස්සේ හිමි පයෝග රත්නාවලිය රචනා කරේ මෛරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමි බේසජ්ජු මන්ජුසා කෘතිය කාගෙද පංචමූල පරිවේනාධිපති හිමි පංච සංදේශ පළවි සංදේශය රචනා කරේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. ඒ වගේම තමයි හාස සංදේශයේ වීදාගම මෛත්‍රී හිමි නම්රුවන්මල කෘති රචනා කරේ. 6 වන පරාක්‍රම බාහු රජතුමා නාමාවලිය නානූර් තුන්යාර් භක්ති ශතකය රාමචන්ද්‍ර කවි භාරති පංචිකා ප්‍රදීපය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පදරූප සිද්ධි කියන කෘතිය බුද්ධ ප්‍රිය හිමි පයෝග සිද්ධි කියන කෘතිය වනරතන මේදාංකර හිමි යෝගාර්ණවය කෘතිය මෛරපාද පිරිවෙන්නාධිපති බුද්ධ පුත්‍ර හිමි ඩිමොන්ඩෝ කෘතිය ඇරිස්ටෝටල්. මේව තමයි විදේශීය මූලාශ්‍ර. විදේශීය මූලාශ්‍ර සහ ඒකේ ගත්කතුර තමයි මම මේ දැන් කියන්න යන්නේ. ඉන්ඩිකා මෙගස්තිනිස් ඩිමොන්ඩෝ ඇරිස්ටෝටල් නැචුරාලස් හිස්ටෝරියා ප්ලීනි භූගෝල ශාස්ත්‍ර ප්‍රවර්ගය ටොලමි පර්සියානු යුද්ධ ප්‍රොකෝපියස් ටොෆෝග්‍රැෆියා ක්‍රිස්ටියානා කොස්මස් එදා හෙළදිව රොබර්ට් නොක්ස් ලංකාධිපත්‍ය ක්වේරස් ලංකාවේ 50 වසරත් තෝමස් ස්කිනර් ලංකාව පිළිබඳ විස්තර රචනා කරේ පිලිප්පස් බැල්දියස් දේවාවාද පුරණ කියන ග්‍රන්ථයේ ජාකොම් ගොන්සාල්වෙස් පියතුමා සිංහලයේ ආණ්ඩු ක්‍රමයේ ජෝන් ඩොයිලි ලංකාව නැමැති කෘතිය එමර්සන් ටර්ටන්ට් ලංකාවේ ප්‍රසිද්ධ වාරි මාර්ග ආර්.එච්. බ්‍රොහියර් ලංකාවේ 11 වසරක් ප්‍රෝබියස් සරජෝති මාදෙයි තේනුවර පෙරුමාල් ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා කාව්‍ය කවුසිරිමින රචනා කරේ පැරකුම්බා රජතුමා දෙවන පැරකුම්බා රජතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රශස්ති කාව්‍ය පැරකුම්බා සිටිත ඒ වගේම පොළොන්නරු යුගයේ රචනා වූ ඛණ්ඩ කාව්‍ය දෙක නම් කරන්නේ මූදේවදාවත හා සසදාවත ගම්පොළ රචනා කර සංදේශ කාව්‍ය දෙක නම් කරන්න මයුර සංදේශයේ තිසර සංදේශයේ කෝට්ටේ යුගයේ රචනා වූ සංදේශ 5 නම් කරන්න සැල්ලිහිණි සංදේශයේ ගිරා සංදේශයේ පරවි සංදේශයේ කෝකිල සංදේශයේ හංස සංදේශයේ ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ශිලාලිපි රචනා වූ රාජකාලයේ දේවානම්පියතිස්ස රාජකාලය ශ්‍රී ලංකාවේ පැවැත්ම සෙල්ලිපි දක්නට ලැබී ස්ථාන මිහින්තලේ වෙස්සගිරිය මිහින්තලේ පූර්ව ලිපිය මේ ළඟට එන්නේ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර